මැත්ස් එක ID කරන්න එපාද? නැත්නම් මැත්ස් එක ID කරනවද? නේ ඔයා ID පැත්තට වැඩි උනන්දුවක් තියනවද? ඒ කියන්නේ ඔයාට ප්‍රෝග්‍රෑමින් සාමාන්‍යයෙන් දැන් O level ඔයා ID කරා නම් O level වල තියෙනවා ඔයාට Pascal. Pascal එහෙම ඔයා සාමාන්‍යයෙන් වැඩි ආසාවකින් කරා නම් ඔයාට ID කරන එකේ වාසියක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ID පැත්තෙන් අනිවාර්යෙන් ගේමක් ගන්න පුළුවන්. ID පැත්තට ඔයාට ආසාවක් තියෙනවා. ඔයා අනිවාර්යෙන් ID තෝරගත්තට ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් ID තෝරගන්න. මේකේ වාසි අවාසි මන් දෙපැත්තම කතා කරන්න. ඔයාට මේකේ වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම අවාසි ටිකකුත් තියෙනවා. හරි. අපි බලමු maths එක ID කරාම ඔයාට ලැබෙන වාසි මොනවද කියලා. හරි. maths එක ID කරාම ඔයාට තියෙන වාසි ගත්තාම ඔයාට තියෙන පළවෙනි වාසිය තමයි maths physics subject දෙක ගත්තාම ඒ දෙකට වඩා පොඩි සිලබස් එකක් තමයි ඔයාට ID වල ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඔයාට ID වලට දෙනවට වඩා වැඩි බරක් අර වලට දීලා ඉන්නේ. සිලබස් එක පොඩි හින්දා ID ඔයාට අනිවාර්යෙන් ගේමක් ගන්න පුළුවන්. ඔයාගේ උනන්දුවක් තියෙනවා ID පැත්තට. ඒකින්ද ඔයාට maths physics දෙකට වැඩි කාලයක් දෙන්න පුළුවන්. ඒ දෙයින් ඔයාට maths physics දෙකක් ගොඩ දාගෙන IT එකත් ගොඩ දාගෙන ඒ තුන දාන්න ගොඩක් ලේසි වෙනවා ID තෝරගන්න එක. ඔයා දැන් ID තෝරගත්ත හින්දා ඔයාට එතකොට maths වල physics වල වැඩි වෙලාවක් හම්බ වෙනවා. හරි. ඒ වගේම තමයි ඔයා දැන් maths එක ID කරාම ඔයාගේ chemistry ගන්න එක්කෙනෙක්ට වඩා ECET score එක වැඩි ECET score එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් ID ගත්තාම මේ maths කට්ටිය විතරක් නෙවෙයි කරන්නේ. commerce කට්ටිය කරනවා, art කට්ටිය කරනවා, tech කට්ටිය කරනවා. ඒ වගේ විශාල පිරිසක් කරනවා. ඒ වුණාට දැන් maths කරන කට්ටියට සාපේක්ෂව එයාගේ ලකුණු මට්ටම ගත්තාම අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාට වැඩි ECET score එකකට යන්න පුළුවන් maths එක ID කරාම. ඒ වැඩි ECET score එකත් එක්ක ඔයාට දැන් ID පැත්ත දැන් maths එක ID කරන්නේ ඔයා ID පැත්තෙන් ඉස්සරහට යන්නනේ. ඒ නිසා ඔයාට ID පැත්තේ තියෙන ඕනම course එකකට යන්න පුළුවන් maths එක ID කරලා. ID කරලා ඔයාට යන්න පුළුවන් ප්‍රධාන course ගත්තාම ඔයාට යන්න පුළුවන් මොරටු AI යන්න පුළුවන් මොරටු IT කොළඹ computer science. ඒ තමයි ඔයාට යන්න පුළුවන් ප්‍රධානම course ටික. ඔයාට ඊට අමතරව ගොඩක් ID පැත්තේ course තියෙනවා. මම කිව්වේ හොඳම course ටික දැන් යන්න පුළුවන් ඔයාට. හරි. maths එක ID කරාම ඔයාට තව ප්‍රශ්නයක් තමයි ඔයාට rank එකක් එන්නේ නැහැ. කියන්නේ district rank එකක් එන්නේ නැහැ. island rank එකක් එන්නේ නැහැ. ඔයාට එන්නේ ECET score එකක් විතරයි. හරි. ECET score එකක් විතරක් එන එක ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ECET score එකෙන් තමයි ඔයාගේ course වල select කරගන්නේ. මොකද මමත් කරේ maths එක ID. හරි. ඔයාට එතකොට ඔයාගේ ECET score එක විතරක් ආවට ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට කියන්නේ ID කරලා යන්න පුළුවන් ඕන course එකකට යන්න පුළුවන්. ඔයාට යන්න බැරි වෙන්නේ engineering වලට යන්න බෑ. ඔයාට physical science යන්න බෑ. ඔයාට අනිත් course ඕන එකකට ඔයාට apply කරන්න පුළුවන්. මොකද ඔයාගේ ECET score එකත් වැඩි හින්දා ඔයා ඒකට select වෙන්න පුළුවන්. වැඩි සම්භාවිතයක් තියෙනවා. එතකොට අනිත් කට්ටියට වඩා. විශේෂයෙන්ම දැන් chemistry කරලා engineering යන්න බැරි නම් ඒගොල්ලෝ යන්නේ computer side එකට තමයි. ඒ වුණාට ඒගොල්ලන්ට වඩා වැඩි chance එකක් තියෙනවා maths එක ID කරපු හින්දා ඒගොල්ලන්ගේ ECET එකට වඩා ඔයාගේ ECET එක ගොඩක් වැඩි. ඒක හින්දා ඔයාලට පුළුවන් වැඩි chance එකක් තියෙනවා හොඳම campus එකක හොඳම ID course එකකට select වෙන්න maths එක ID කරලා. හරි. දැන් අපි කතා කරේ ID කරාම තියෙන වාසි පැත්ත. දැන් අපි කතා කරන්නේ අවාසි මොනවද මේකේ තියෙන්නේ. ඔයාට මේකේ තියෙන ප්‍රධාන වාසියක් තමයි ඔයාට engineering යන්න බෑ. කියන්නේ ඔයාට maths එක ID කරොත් ඔයාට engineering යන්න බෑ. කියන්නේ ඔයාට මොරටුව කොළඹ යගේ engineering මොකටවත් යන්න බෑ. අනිත් එක තමයි ඔයාට physical science degree කරන්නත් බෑ. හැබැයි ඔයාට software engineering degree කරන්න පුළුවන්. දැන්ට campus වල තියෙන software engineering degree maths එක ID කරලා ඔයාට කරන්න පුළුවන්. හරි. මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඔයා ID වලට ආසයි නම් ඔයා ID කරන්න. අවුලක් වෙන්නේ නැහැ. ඔයාට ඔයාගේ course එකට අනිවාර්යෙන් යන්න පුළුවන්. හරි. අපි අලුත් වීඩියෝ එකක්